හායි ඉතින් කොහොමද ඔයාලට අද කුරියකට දාන්න තියෙන ඕඩර්ස් ටිකක් පැක් කරන්න තමයි මම යන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ රෝස් බෑග් එකක් තියෙනවා. ඉතින් මේ රෝස් ෆ්ලවර් බෑග් එකේ ෆොටෝස් මම කලින් ඔයාලට දාලා තියෙනවා. මේ බෑග් එක ඉල්ලපු කස්ටමර්ගේ මේ දෙවෙනි ඕඩර් එක මම එයාට කලිනුත් ඕඩර් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එයා දෙවෙනි වතාවටත් මේ වගේ රෝස් මල් බෑග් එකක් එයා ගත්ත කාඩිගන් එකේ කලර් එකකින්ම ඉල්ලුවා. ඉතින් ඒක තමයි මම මේ විදිහට පැක් කරන්නේ. ඊට පස්සේ මේ ඕඩර් එක ඉල්ලලා දැන් ගොඩක් දවස් වෙනවා. මම ඩිසයින් කළත් ගොඩක් දවස් මේ වගේ චෙරි කාඩිගන් එකක්. ඉතින් ඒ කස්ටමර්ට ටිකක් පරක්කු වෙලා ඉල්ලපු නිසා මේක මම අද යවන්නේ. මේකෙත් වීඩියෝ මම ඔයාලට කලින් දාලා තියෙනවා. මේකත් ගොඩක් දෙනෙක් ඉල්ලන කාඩිගන් එකක්. අපි ගොඩක් ඕඩර්ස් මේ චෙරි ඩිසයින් එකෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ කස්ටමයිස් ඕඩර් අපෙන් ගන්න පුළුවන්. ඉතින් මේක white color, pure white color කාඩිගන් එකක්. මේක මට මතක විදියට මීඩියම් සයිස් තමයි ඇවිල්ලුවේ. ඉතින් ඒකත් මේ විදියට මම අද කුරියර් එකට බාර දෙනවා. ඊළඟට මේ හાર્ට් කාඩිගන් එක. ඉතින් මේ හાર્ට් කාඩිගන් එකයි තව රෝස් පාට කාඩිගන් එකක් කරා හાર્ට් වලින්ම. ඉතින් මේ කාඩිගන් දෙකම එකම කස්ටමර් කෙනෙක් තමයි ඉල්ලුවේ. ඉතින් මේ කස්ටමර්ගේ මේ දෙවෙනි ඕඩර් එක මෙයා මීට කලින් මට මතක විදියට රෙඩ් කලර් කාඩිගන් එකක් ගත්තා. එයා ඒකට ගොඩාක් සතුටු වුණා. අපි හොඳට මේ ඩිසයින් එක කරලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා මේ ඕඩර් එකත් මට ලබා දුන්නා. මේ දෙකම ස්මෝල් සයිස්. ඉතින් මෙන්න මේ වයිට් කලර් කාඩිගන් එකයි. ඊට පස්සේ මම තව අපි කාඩිගන් එකක් තියෙනවා. තද රෝස පාට කාඩිගන් එකක්. මෙන්න මේක කාඩිගන් එක. ඉතින් මේ දෙකම එකම කස්ටමර් මේක මුලිතිව් වලට තමයි යන්නේ. මුලිතිව් වල ඉන්න කස්ටමර් කෙනෙක් තමයි මේ කාඩිගන් දෙකම අපෙන් ඕඩර් කරේ ස්මෝල් සයිස් එකෙන්. ඊට පස්සේ මේ මිල්ක් වයිට් කාඩිගන් එක. ඉතින් මේ කාඩිගන් එක ගොඩාක් දෙනෙක් ඉල්ලන කාඩිගන් එකක්. මේ බටර්ෆ්ලයි ඇඩ් කරලා තියෙන. ඉතින් මම ඔයාලට මේකේ වීඩියෝස් ෆොටෝස් දාලා තියෙන. ගොඩාක් අය කැමතියි. ගොඩාක් අය මං හිතන්නේ ඕඩර්ස් මං 10කට එහා කරලා තියෙනවා මේ මිල්ක් වයිට් කාඩිගන් එකකින්. ඉතින් මේ කාඩිගන් එකත් මීඩියම් සයිස් කාඩිගන් එකක්. ඉතින් මේක යන්නේ කුරුවිටට, රත්නපුර දිස්ත්‍රික්කේ තියෙන කුරුවිට තමයි මේ ඕඩර් එක අපි යවන්නේ. මේ කාඩිගන් එක ගොඩක්ම කස්ටමයිස් කරපු කාඩිගන් එකක්. ඉතින් කස්ටමර්ට ඕන විදියටම තමයි මේක ඩිසයින් කරේ. එයා මට පික්චර් එකක් එව්වා. ඒ විදියටම මම ඩිසයින් කරලා දුන්නා. ඉතින් එයා ගොඩාක් හැපි වුණා. මම එයා කියපු විදියට මේක ඩිසයින් කරා කියලා. මේකත් මීඩියම් සයිස් කාඩිගන් එකක්. ඉතින් මේක අපි යවන්නේ අනුරාධපුරයට.